චූටි පුතේ මොකද මේ කවදාක නැතුව අතුපතු ගාන්නේ? මීට සති දෙකකට පෙර තම කාමරය අස්පස් නොකිරීම හේතුවෙන් මව සහ පියාගෙන් දැඩි ප්‍රහාර එල්ල වූ බැවින් අද මා මුළු නිවසම අස්පස් කිරීමට තීරණය කර තිබෙනවා. හලෝ ගුඩ් මෝනින් පුතා. Good morning uncle. මොකද පුතා ඉදට වෙලා ඉන්නේ. දැන් නම් මදින්න කාලේ හරියා. අංකල් 2000න් පසු ජෙන්සි පරම්පරාවේ චීටින් සම්භාවිතාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මා නොබැද තනිකඩව සිටීමට තීරණය කර තිබෙනවා. ටොමි සිල්වෙස්ටර් ටොමි මෙන්න දැන් ලැබුණු පුවතක්. අද දින තුල මස් මාළු හිඟයක් ඇතිවීම හේතුවෙන් ඔබ දෙදෙනාගේ දිවා ආහාරවේල බත් සමග එළවලු මිශ්‍ර කිරීමට මා තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ කනගාටුව ප්‍රකාශ කරනවා. හලෝ බබා. හලෝ බබා මේ අද අපි shopping යන්නද? බබා මේ අහන්න. මේ වන විට මෙරට පවතින ආර්ථික තත්ත්වයට වඩා මගේ ආර්ථික තත්ත්වය ඉතාමත් ශීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් shopping තියා ඔබට බිත්ත රොටියක්වත් අරන් දීමට මා කෙරෙහි සත පහක් නොමැති බව කරුණාවෙන් සලකන්න. අයියෝ මොකද්ද බබා හැම වෙලේම කොහේ හරි යන් කිව්වොත් සල්ලි. ගිය සැරේ ඩේට මම කිව්වේ බබා මේ දැන්වත් ආවේ නිකම් මෙන්න නැතුව පොඩ්ඩක් සල්ලි ටිකක් හම්බ කරගන්නකෝ. අර මෝ මාකට් ප්ලේස් එක පොඩ්ඩක් ගිහලා බලන්නකෝ අනේ. මෝ මාකට් ප්ලේස් ඒ මොකද්ද ඒ?